වෙල්කම් බැක් ට්‍රවලර්ස්. මම පොඩි සෝලෝ ටුවර් එකක් යන්න රෙඩි වෙනවා මේ දවස් ටිකේ. මං ආසාවෙන්ම හිටියා පිරමිඩ්ස් බලන්න මගේ ඇස් දෙකෙන්ම. ඉතින් මං ප්ලෑන් කරා ඊජිප්ට් ටුවර් එකක්. මම මේ වීඩියෝ එකෙන් කවර් කරන්නේ මං ඊජිප්ට් වලට ෆ්ලයි කරන වීඩියෝස් and ෆස්ට් ඩේ ටුවර් එකයි විතරයි. ඒ කියන්නේ ගීසා පිරමිඩ්ස් බලන්න ගිය වීඩියෝස් විතරයි. ඊතර වීඩියෝ ක්ලිප්ස් මං පෝස්ට් කරන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. ඩිසෙම්බර් යන්න ප්ලෑන් කරගෙන හිටිය ගමනක් මේක. මට වීසා ඩිලේ එකක් වුණා. ශ්‍රී ලංකන් පාස්පෝර්ට් වලට වෙනම සිකියුරිටි අප්‍රූවල් එකක් ඕනේ වුණා. මම ඒක එම්බසි එකෙන්ම තමයි දැනගත්තේ කොහොම හරි. ඒ නිසා වීසා ඩිලේ වුණා මට. ඔයාලත් ඊජිප්ට් යන්න ප්ලෑන් කරනවා නම් මාස දෙකක්වත් ගැප් එකක් තියාගෙන වීසා ඇප්ලයි කරන්න. But now all are ready. ඉතින් මම nails දාගෙන baggages ready කරගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ එයාපෝට් එකට යන්න. මට ළඟම එයාපෝට් එක තියෙන්නේ ලාර්නකා. මම එතනින් කයිරෝ වලට ෆ්ලයිට් එක බුක් කරා. ඉතින් අපි යමු. මගේ ටුවර් එක ප්ලෑන් කරගන්න මම ඒජන්සි එකකින් සපෝට් එක ගත්තා. ඉතින් මම සේෆ් ට්‍රැවල් කරන්න ඕන නිසා ඒජන්සි එකෙන් පැකේජ් එකක් බුක් කළා. ඉමෝ ටුවර් ඊජිප්ට් කියලා ඔයාලා සර්ච් කරලා බලන්න. මට ලොකු සපෝට් එකක් දුන්නා ඒජන්සි එකෙන් මගේ ටුවර් එක සක්සස් කරගන්න. එයාලා ඊජිප්ට් ඒජන්සි එකක්. ඉංග්‍රීසි පුළුවන් ගයිඩ්ස්ලා ඉන්න නිසා හරිම ලේසි වුණා මට එයාලා එක්ක කමියුනිකේට් කරගෙන හරියට මගේ ගමන ප්ලෑන් කරගන්න. ඉමෝ ටුවර් ඊජිප්ට් වෙබ්සයිට් එකට ගිහින් ඔයාලත් බලන්න රීසනබල් ප්‍රයිසස් වලට එයාලගේ සෝලෝ ටුවර්ස් and group tours තියෙනවා. මම දැන් ඉන්නේ ලාර්නකා එයාපෝට් එකේ. ෆ්ලයිට් එකට තව ටයිම් තියෙන නිසා මම ඩියුටි ෆ්‍රී shopping කරන්න හදාන්නේ දැන්. I found a Michael Kors shop and they had good discounts for New Year. Finally, I chose this big bag. It was spacious and really nice. normally අපි වෙන country එකකට travel කරද්දී අපිට airport එකේනොයි අපි ඉන්න hotel එකේනොයි wifi connect කරගන්න පුළුවන් වුණාට අනිත් places වලදී අපිට no option. ඉතින් මම ඉස්සර නම් airport එකෙන් SIM එකක් purchase කරලා phone එකට දාගෙන data packages activate කරගත්තා. දැන් වෙන ලේසි option එකක් තියෙනවා. Holifly කියලා app එකක් මම use කළා මගේ මේ Egypt tour එකට. අපිට ඕන දවස් ගානට විතරක් pay කරලා easy එකක් purchase කරගන්න පුළුවන් with unlimited data. And of course that was really good and can be recommended. මේ ෆෝම් එක ෆිල් කරලා දෙන්න ඕනේ කයිරෝ එයාපෝට් එකේ ඉමිග්‍රේෂන් එකට. ට්‍රාන්සිට් යන අයට මේක ෆිල් කරන්න ඕනේ නැහැ.
එයාපෝට් එකට ආවා. මට ඉමිග්‍රේෂන් එකේ ඉඳන්ම හෙල්ප් කළා ඒජන්සි එකෙන් අසයින් කරලා තිබෙන ගයිඩ්ලා. මගේ 3 night stay එක තියෙන්නේ මේ හොටෙල් එකේ. Asal Pyramids Hotel. It's a 4-star hotel and everything were good there. The next morning. It's breakfast time. ඊජිප්ට් වල ජනවරි month එක cool temperature එකක් තියෙනවා. ඉතින් මම ජැකට්ස් දාගෙන හිටිය දවල්ටත්. මගේ tour guide ආවා. So let's go. Can see the pyramid. Named the Great Gate. Oh really? And look, the Great Gate in English and the Great Gate in Arabic. But in the middle, you can see something. It's new for you. Came to see pyramids. Like it's open rectangular shape. Gate means gate. Seba. Seba. I know a lot a little bit complicated, but it's like that. Yeah. W. It's W letter. If you have W in your name, if you can make your cartouche, you can add it. But if you have other thing, like you can make two sides of the cartouche. Okay, you can make two sides of it, like your name, and from the other side you can add other name or you can add some other symbols.
එයාලගේ ෂටල් සර්විස් එකක් තියෙනවා පිරමිඩ්ස් ළඟටම ටුවරිස්ට්ලව අරන් යන්න. Sure, it was my dream to see this. Excuse me. We are here, okay? And this, the biggest pyramid in Egypt. That one. The left one. The left Okay. one. And this, the only remaining of one wonders of seven wonders. Do you know the ancient seven wonders is the rising of Khufu. Okay. The next one, or the second one there, can you see? Yeah. This one. Its name is Wer Khafra. Tell me again. Wer Huh? Khafra. Kafra. Oh. Wer Khafra. Okay. Okay? And the meaning of it is great is Kafra. Great is Kafra. Oh, Okay. But the third one, its name is Nisr Min Kawra. This one. Menkara. This Nisr Min Kawra. Wow. You are writing the name of the king. Yes. Wow. What is the name again? This the name Khufu. Khufu. This KH. Kaw. Ah. Oh, Kha. This, the accurate. Kha. And this W. W. And this F. This F. And this the same. W. Khufu. Khufu. Wow. You understand? Yeah. Okay. So beautiful. You don't have to do cover face, huh? You want or you not? I think it's better like this because you This is so cute. Like this. Take your time, no problem. Hold one hand here. Hold here. Yellow, go. 1, 2, 3. පිරමිඩ් වල පැනරමික් වීව් එක හරියටම ලස්සනට බලා ගන්න නම් කැමල් රයිඩ් එකක් යන්න කියලා මට රෙකමන්ඩ් කළා ඒජන්සි එකෙන්. So yeah, that was true. ඒ කැමල්ගේ height එක මැච් වෙනවා පිරමිඩ්ස් වල වීව් එකට. ඒ ටුරිස්ට්ලා හැමෝම කැමල් රයිඩ් එක ගත්තා. ඉතින් මමත් ගත්තා. Lean back. That's it. Oh my God. Relax. Okay. Hello, my brother. I'm on a camel ride. ඔටුව පිටේ යනවා.
මම ඒජන්සි එකේම මට ෆොටෝග්‍රැෆර් කෙනෙක්ව බුක් කළා ලස්සනට එතන ෆොටෝස් ටිකක් ගන්න. And he was such a talented guy and did a great job. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒජන්සි එකේ ලින්ක් එකයි මම බුක් කරපු ෆොටෝග්‍රැෆර්ගේ Instagram account එකයි දාන්නම්. One day you can also contact them if you are going to come to Egypt. Yeah, today weather very very nice, brother. If you come yesterday, very cold here. Yeah, yesterday very hot, yeah, brother. امشي. කැමල් රයිඩ් එකෙන් පස්සේ මම ආයේ යන්න හදන්නේ පිරමිඩ්ස් ළඟටම ගිහින් බලන්න. ඉතින් එතන තව ෂටල් සර්විස් එකක් තියෙනවා පිරමිඩ්ස් ළඟටම ටූරිස්ට්ලව අරගෙන යන්න. Okay, so one of the things they use for the 7 chakras, the lotus oil. With some other oils like that, mint oil, sandalwood, papyrus oil, I like that. Okay, yeah, everything for like you know what is the idea of the yoga or the 7 chakras are like this? Like you are the charge. You are the charge. You know, you get more power. لو خدت ابوك ورحت صورته ورا عادي ها ابوك ආයේ ෂටල් සර්විස් එකක් තියෙනවා ස්පින්ක්ස් බලන්න යන්න. සූරපප්ප කාටුන් එක බලපු අය දන්නවා ජිම් පප්ප නහය කඩපු තැන කිව්වම ඒ ප්ලේස් එක කොහෙද කියලා. No, I was joking. ඒ නහය කඩලා තියන්නේ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ. පිරමිඩ්ස් බලලා කැමල් රයිඩ් එකත් ගිහින් ඊට පස්සේ ස්පින්ක්ස් බැල්ලේද්දී දවල් වුණා. දැන් මම යන්නේ ලන්ච් ගන්න. ලන්ච් එකෙන් පස්සේ මගේ ඊළඟ වැඩේ තමයි පිරමිඩ් එකක් ඇතුළට යන එක. මගේ ටුවර් එකේ part 1 මම මේ වීඩියෝ එකෙන් ඉවර කරනවා. ටුවර් එකේ ඉතුරු ටික මම ඊළඟ වීඩියෝස් වලින් දාන්නම්. ඒ වගේම මගේ ෆොටෝ සෙෂන් එකේ ෆොටෝස් ටිකකුත් මම මේ වීඩියෝ එකේම දාන්නම්. Hope you all enjoyed and see you in the next video from my Egypt tour part 2. Bye!